අවුරුද්දට අම්මලා ගෙදර එනවා කිව්වහම යාළුවා වෙනුවෙන් හදපු රසම රස කෑම ටික තමයි මේ තියෙන්නේ. ඉතින් අපි මොනවද හැදුවේ කියලා බලන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න ඕනේ. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා comment එකක් දාලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. මුලින්ම මම chicken ටික season කරගන්න තමයි හදන්නේ. ඒකට බැදපු 3-5 කහ ටිකක්, ගම්මිරිස්, මිරිස් කුඩු වලින් හැන්දක්, ලුණු, ඒ වගේම සෝය සෝස් ටිකක් වගේම මම මෙතනදී පිලින් ටිකකුත් එකතු කරගෙන මේ chicken ටික හොඳට අනාගත්තා. ඒ ටික ඔක්කොම හොඳට chicken වල තැවෙරෙනකම් හොඳට අනා ගන්න. ඊට පස්සේ ටිකක් වෙලා මේක සීසන් වෙන පැත්තකින් තියාගන්න. තෙල් ටිකක් රත් කරලා සුදු ලුණු, ඉඟුරු, රම්ප, කරපිංචා, එනසල්, කරාබු නැති ලුණු වගේ දේවල් දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. මේ ටික ඔක්කොම හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මිරිස් කුඩු වලින් තේ හැඳි 2ක් වගේ ප්‍රමාණයක් දාගන්න. එතකොට chicken එක ගොඩක් ලස්සන පාටකට එනවා. ඊට පස්සේ chicken ටිකක් දාගෙන හොඳට මේ ටික ඔක්කොම ටිකක් රත් වෙන බැදෙනකන් වගේ හොඳට බැද ගන්න. ඊට පස්සේ මම මේක හට්ටියකට දාලා ලිපේ තිබ්බා. මම ඊළඟට හදන්න ගත්තේ කට්ලට් ටික හදාගන්න. ඉතින් කට්ලට් මිශ්‍රණය හදාගන්න මුලින් තෙල් ටිකක් රත් කරලා ඒකට සුදු ලුණු, ඉඟුරු, රම්පා, කරපිංචා, ඒ වගේම අමු මිරිස් ටිකක් දාලා ඒක හොඳට බැද්දට පස්සේ ලුණු ටිකකුත් දාලා ඒකත් හොඳට රත් වුණාම මාළු ටික දාලා ඊට පස්සේ හොඳට ටිකක් බැද ගන්න. ලුණු, මිරිස් කෑලි වලින් ටිකක්, ගම් මිරිස් ටිකක් වගේ රසායන මේ දේවල් දාලා එකතු කරලා ඉවර වෙලා අල ටිකක් දාලා මේ දෙක හොඳට බැද ගන්න. දැන් අපි කට්ලට් මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඉතින් මේ මිශ්‍රණය ගුලි කරගන්න කලින් ඔයා බලන්න මේකේ රස කොහොමද කියලා. ඊට පස්සේ මේ විදිහට බෝල් කරගෙන අපිට තියෙන දැන් බැටර් එක හදලා බැද ගන්න තමයි. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත කට්ලට් ටික. සීසන් කරගත්ත ඉස්ස ටික තෙල් ටිකක් රත් කරලා හොඳින් බැද ගන්න. ඊට පස්සේ ඒකටම අමු මිරිස්, රම්පා, කරපිංචා, ලුණු දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. මේ ටෙම්පරාදුවට ඔයාගේ රසායන ලුණු, මිරිස් කෑලි වලින් එකතු කරලා මේ ඉස්ස ටෙම්පරාදු හොඳට ටෙම්පරාදු කරගන්න. ඊළඟට අපි හදාගන්නේ මෂ්රූම් එක. ඉතින් මෂ්රූම් එක හොදලා පිරිසිදු කරලා තියෙන්නේ. මෙතනදී මම මෂ්රූම් එකට මිරිස් කුඩු, ගම් මිරිස්, ලුණු වගේම බිත්තර 2ක් එකතු කරනවා. බිත්තර 2ක් එකතු කරලා මේක හොඳට කවලම් කරගන්න. කවලම් කරගත්තට පස්සේ පාන් පිටි වගේම කෝන් ෆ්ලාත් මම මෙතනදී එකතු කරලා ආයෙත් මේක හොඳට මිශ්‍ර කරගන්නවා. තෙල් ටිකක් රත් කරලා මේ අපි හදාගත්ත මිශ්‍රණය හොඳට ගැඹුරු තෙලේ බැද ගන්න. මේ විදිහට අපි හදාගත්ත ඔක්කොම මෂ්රූම් ටික ගැඹුරු තෙලේ බැද ගන්න. මම එක දෙවල් එකක් විදිහට හදාගන්න තමයි යන්නේ. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා සුදු ලුණු ටිකක්, ඉඟුරු ටිකක් දාලා මේක හොඳට ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ කැරට් ටිකක්, ලුණු ටිකක්, ලීක්ස් ටිකක් දාලා මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්න. ඒකටම වගේ රසායන ලුණු ටිකක්, කැරි මිරිස් ටිකක්, තක්කාලි සෝස් ටිකකුත් එකතු කරලා අපි හදාගත්ත මෂ්රූම් ටික මේකට දාලා හොඳට කවලම් කරගන්න. ඉතින් ඒකත් මේ විදිහට තමයි හදලා ඉවරුනේ. අපි බලමු කොහොමද අපි චොප්ස් එක හදාගන්නේ කියලා. තෙල් ටිකක් රත් කරලා මම මෙතනදී ඇස්ට්‍රා ටිකක් දාගන්නවා. ටිකක් රස වැඩි වෙන්න. ඉතින් ඊට පස්සේ අපි මෙතනදී ඉඟුරු සුදු ලුණු දාලා අල ටිකයි කැරට් ටිකයි මුලින්ම දාගන්නවා. මොකද ඒක හොඳට ටිකක් තැම්බෙන්න ඕන නිසා. තැම්බෙන වතුර චුට්ටකුත් එකතු කරාමම දැන් එකතු කරලා බොන්චි ටිකක් දාලා ඊට පස්සේ අපි බීලුණු ගෙඩියක් කපාගෙන දාලා දාගන්නවා. ඊට පස්සේ මේක හොඳට කවලම් කරන්න. ලුණු ටිකක් දාගන්න. ඊට පස්සේ ටිකක් කවලම් කරලා ඉවර වෙලා ගෝව ටික ලොකුවට ගෝව ටික කපා ගන්න. ඊට පස්සේ මම මෙතනදී තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන ගම්මිරිස් ටිකකුත් දාලා ඊට පස්සේ අපි කෝන් ෆ්ලවර් දිය කරලා මේකට එකතු කරගන්නවා. ඉතින් එකතු කරගෙන බලන්න රස කොහොමද කියලා. ඉතින් රස බලලා මේක තියෙන්නේ වාට මේ විදිහට හදාගන්න තමයි. දැන් අපි බලමු කොහොමද ෆ්‍රයිඩ් රයිස් එක හදන්නේ කියලා. තෙල් ටිකක් රත් කරලා ඉතින් සුදු ලුණු දැම්මම මම මෙතන විතර 3ක් එකතු කරගන්නවා. ඊට පස්සේ කැරට් ලීක්ස් දාලා මේක හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ කවලම් කරගත්තට පස්සේ අපි මේකට සෝය සෝස් වලින් ටිකකුත්, තක්කාලි සෝස් වලින් ටිකකුත්, ලුණු ගම්මිරිස් ටිකක්, මිරිස් කෑලි ටිකකුත් එකතු කරලා මේක හොඳට මික්ස් කරලා ඉවර වෙලා බත් ටික දාලා කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට උඩින් මම දැම්ම මේකට ලීක්ස් කොළ ටිකක් දැන් තියෙන්නේ හොඳට කවලම් කරලා මේසට යවන්න විතරයි. මේ විදිහට තමයි අපි ඉතින්
ඉතින් එයාලා වෙනුවෙන් ආදරෙන් මේ කෑම ටික හැදුවේ. ඉතින් එයාලත් ගොඩක් රසයි කියලා කිව්වා මේ කෑම ටික කාලා. ඉතින් ඔය ගෙදරත් විශේෂ කෙනෙක් එනවා නම් මෙන්න මේ විදිහට මේ මෙනු එක try කරලා බලන්න. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. ඒ වගේම තමයි අපේ channel එකත් subscribe කරලා ඔයගේ ලස්සන comment එකකුත් දාගෙන යන්න.